කොහොමද? ඉතින් මේ අපි යන්නේ බෙල්හිල් ඔයේ නන්පෙරියල් පාරේ හිරිකටු ඔය බලන්න. මෙතනින් තමයි බේකර්ස් බෙන්ඩ් එකට යන්න ඕනේ මේ පාර දිගේ. ගයිස්, ලංකාවේ අපි නොගිය තැන් කොච්චර තියෙනවද? කඳු, දිය ඇලි, ගඟ මේ වලින් වට වෙලා තියෙන මේ සුන්දර පාරාදීසිය බලන්න ඕන ගයිස්. මේක නම් දිය ඇලි පාරාදීසියක් යාළුවනේ. මේ පාරේ යනකොට ඔයගලන්ට පොඩි පොඩි දිය ඇලි ගොඩාක් බලා ගන්න පුළුවන්. ගයිස්, බේකර්ස් බෙන්ඩ් එකට යනකොට තමයි මගේ මේ දිය ඇලි එක හම්බ වෙන්නේ. ඔන්න අපි ආව ගයිස්. නිවාඩු දවසට සෑහෙන කට්ටිය කරනවා මෙතන නාන්න. මෙතන තමයි වාහනේ පාක් කරලා පයින් යන්න තියෙන්නේ. මෙන්න මෙහෙම තමයි යන්න තියෙන්නේ. මෙතන නම් වෙනස්ම සුන්දරත්වයක් තියෙන්නේ ගයිස්. මාරම ලස්සනයි. හිරිකටු ඔය කියන්නේ මාරම ලස්සන දිය ඇල්ලක්. අනිත් එක බෙලිහිල ඔය හැංගිච්ච තැනක්. දැන් තමයි මේ සංචාරකයන් අතර ගොඩක්ම ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ. යාළුවනේ, මේ දියැලි එක පටන් ගන්න හෝටන් 10 ඉඳලා. ඒ වගේම මෙතනදී ෆ්‍රී ෆිෂ් තෙරපි එකත් අපිට ගන්න පුළුවන්. මෙන්න බලන්න ගයිස්, හිරිකටු ඔය ගලාගෙන යන ලස්සන. අපේ රට මොනතරම් ලස්සනයිද මේ සුන්දරත්වයේ විඳින්න. මෙතන ගොඩක් කට්ටිය නානවා. ගැඹුරුත් නැහැ. වතුර නම් මාරම පිරිසිදුයි, කූල්, මාරම ලස්සනයි. ඇත්තම කියනවා නම් ගයිස්, මේව දකින්නත් ස්පින් කරලා කියන්න ඕනේ. මේ හරිය කඩවල් වැඩිය නැහැ. කඩයක් දෙකක් විතරයි තියෙන්නේ. ඕගොල්ලන් එනවනම් කෑම බීම ඔක්කොම අරන් ඇවිල්ලා දිය ඇලි කියන ආලා එන්ජොයි කරලා යන්න. ඒ වගේම මේ පරිසරයේ සුන්දරත්වයේ විදලා හානියක් නොකර සුබහදමට ආදරය කරන පිරිසක් වෙන්න.